ඉතින් ඔන්න ටික දවසකට පස්සේ තමයි අලුත්ම ඩ්‍රෝන් රිවිව් වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට රිවිව් කරන්න අරන් ඇවිල්ලා තින්නේ DJI ලගේ Mini 5 Pro කියන ඩ්‍රෝන් එක ක්ලෝන් කරලා හදපු සුපිරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි ඩ්‍රෝන් එකක් වෙන මෙන්න මේ GT50 කියන ඩ්‍රෝන් එක. ඉතින් මේ ඩ්‍රෝන් එක ඔයාලට මේ වෙද්දි ලංකාවේ ගොඩක් මඩු ප්‍රයිස් එකකට මිලදී ගන්න පුළුවන් වෙනවා වගේම මේක අපිට brushless motors ඒ වගේම හොඳ stable එකක් ඒ විතරක් නෙමෙයි මෙන්න මේ ඩ්‍රෝන් එකට යන remote control එක අපිට මෙන්න මේ වගේ ලොකු display එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තවත් සුපිරිම features ගණනාවක් අපිට මෙන්න මේ GT50 කියන ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි වීඩියෝට ගිහලා මෙන්න මේ ඩ්‍රෝන් එක ගැන හැම දෙයක්ම වගේ කතා කරමු. ඉතින් ඒ වගේම මේ ඩ්‍රෝන් එකේ price එක වගේම ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ කොහෙද කියලාත් මම මේ වීඩියෝ එකේ අවසානයේදී කියනවා. ඉතින් ඒක නිසා දිගටම වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් වෙනද වගේම වීඩියෝට යන්න කලින් මතක් කරනවා මේ ඩ්‍රෝන් එක රිවිව් කරන්නේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් ඒක නිසා අමතක නොකරම ඔයාගේ ලයික් එකත් මේ වීඩියෝට දාන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම ඔයා තාමත් අපේ channel එකේ වීඩියෝස් බලන්නේ අපේ channel එක subscribe නොකරනම් අනිවාර්යෙන්ම මෙන්න මේ පහතින් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක all press දාලා තියාගන්න. හරි එහෙනම් තවත් කතා ඕනේ නැහැ. අපි වීඩියෝට කියලා මෙන්න මේ GT50 කියන drone එක unbox කරලා මේක ගැන හැම දෙයක්ම කතා කරමු. Go, 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 go. මුලින්ම මෙන්න මේ ඩ්‍රෝන් එකේ බොක්ස් එක ගැන කතා කරොත් මේ බොක්ස් එක උඩින්ම මේකේ ලස්සන පිච් එකක් වගේම GT50 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තවත් මේ ඩ්‍රෝන් එකට ඇවිල්ලා තියෙන ෆීචර්ස් වගේම මේකේ අනිකුත් දේවල් ගැන මෙන්න මේ බොක්ස් එකේ එළියෙන් අපිට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ බොක්ස් එක උනත් ගොඩක් හොඳ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අපි මෙන්න මේ බොක්ස් එක අන්බොක්ස් කරගෙන බලමු අපේ ඩ්‍රෝන් එක මොන වගේද කියලා. හරිදි මුලින්ම මෙන්න මේ විදිහට මේ බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ ඩ්‍රෝන් එකට ලැබෙන පවුච් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පවුච් එක ඇතුළේ තමයි අපිට මේ ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට ලැබෙන පවුච් එක අනිකුත් ඩ්‍රෝන් වලට සාපේක්ෂව ගොඩක් ලොකු පවුච් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා ට්‍රැවල් කරන කෙනෙකුට ඔයාලට කොහේ හරි යද්දි ඩ්‍රෝන් එක මේකේ දාලා ඩ්‍රෝන් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති විදිහට මෙන්න මේ ඩ්‍රෝන් එක අරන් යන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් දැන් අපි මේ පවුච් එක ඕපන් කරලා බලමු අපේ GT50 කියන ඩ්‍රෝන් එක මොන වගේද කියලා. ඉතින් මුලින්ම අපි මෙන්න මේ විදිහට පවුච් එක ඕපන් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට අපේ ඩ්‍රෝන් එක වගේම රිමෝට් කන්ට්‍රෝලර් මේකට ලැබිලා තියෙන අනිකුත් දේවල් ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් එකට අපිට ලැබිලා තියෙන දේවල් ගැන කතා කරොත් මුලින්ම අපිට මෙන්න වගේ paperworks දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ paperworks වල මේකේ කැමරාවට අවශ්‍ය application එක වගේම හරියටම කොහොමද මෙන්න මේ ඩ්‍රෝන් එක ඔපරේට් කරන්න කියලා මෙන්න මේ paperworks වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව මෙන්න වගේ පොඩි items ටිකක් තියෙන bag එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේක ඇතුළේ ඇවිල්ලා තියෙන දේවල් ගැන කතා කරොත් මුලින්ම අපිට මෙන්න මේ වගේ micro SD card එකක් වගේම micro SD reader එකකුත් අපිට මේකට ෆ්‍රීම හම්බෙලා තියෙනවා. ඉතින් ඒකත් මේකේ ඇවිල්ලා තියෙන සුපිරි feature එකක්. මොකද සාමාන්‍ය මේ වගේ ඩ්‍රෝන් එක මිලදී ගත්තත් අපිට මේ වගේ දෙයක් නම් හම්බෙන්නේ නැහැ. නමුත් මේ ඩ්‍රෝන් එක අපිට ඒකත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව මේකේ charging cable එක වගේම extra propellers වගේම තවත් දේවල් කිහිපයක් මෙන්න මේ පුංචි bag එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න වගේ දේවල් ටිකක් තමයි මේ pouch එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරියනම් දැන් අපි මෙන්න මේ GT50 කියන ඩ්‍රෝන් එක ගැන කතා කරමු. ඉතින් මේ ඩ්‍රෝන් එක උනත් හොඳින් cover එක දාලා හොඳට pack කරලා තමයි මෙයාලා අපිට එවලා තියෙන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එක අතර ගත්තාට පස්සේ ඔයාලට idea එකක් ගන්න පුළුවන් මේකේ size එක මොනවා වගේද කියලා. ඇත්තටම පොඩක් පුංචි size එකක් තමයි මේ ඩ්‍රෝන් එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සරහින් අපිට මේකට ඇවිල්ලා තියෙන කැමරා එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි arms 4 දිග අරගෙන බලමු මේකේ look එක මොන වගේද කියලා. ඉතින් arms 4 දිග අරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට අපිට ගොඩක් ලස්සන look එකක් මේ ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඇත්තටම DJI Mini 5 Pro ඩ්‍රෝන් එක වගේම. ඉතින් මේක පිටිපස්සේ තමයි අපිට බැටරිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍ය මේ බැටරිය ගැන කතා කරොත් ඔයාලට මේක සාමාන්‍යයෙන් විනාඩි 90කින් වගේ කියන්නේ පැය එකමාරකින් වගේ full charge කරගෙන සාමාන්‍ය මේ ඩ්‍රෝන් එක මේ එක බැටරියක් කරා විනාඩි 20ක් 30ක් ඇතුළත fly කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට හොඳ flying duration එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ ඩ්‍රෝන් එක take on කරන්න තියෙන මෙන්න මේ බැටරිය පිටිපස්සේ තියෙන power button එක උඩ press කරන් ඉන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කැමරා එක shape කරලා මේකේ light indicators වැඩ කරලා මේ ඩ්‍රෝන් එක turn on වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඩ්‍රෝන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි මෙන්න මේකට ඇවිල්ලා තියෙන remote control එක ගැන කතා කරමු. ඉතින් ඩ්‍රෝන් එක වගේමයි remote control එකත් අපිට හොඳට pack කරලා තමයි එවලා තියෙන්නේ. ඉතින් remote control උනත් අපිට DJI ලගේ RC remote control එක වගේ ගොඩක් ලස්සන look එකක් තියෙනවා. මොකද මේ display එක නිසා. ඉතින් මේ remote control එකත් අපිට button ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් buttons හරහා මේ ඩ්‍රෝන් එකේ වැඩ කැලි ගොඩක් අපිට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් නම් මේ මුලින්ම joystick දෙක ඊට පස්සේ පල්ලෙහා display එක වගේම කැමරා උස් පහත් කරන දේවල් වගේම මේකේ speed වගේ දේවල් මේ වගේ buttons ගොඩක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ joystick දෙක ලැබිලා තින්නේ කලින් අපි open කරපුවා items bag එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේ දෙක වෙනම අරගෙන මෙන්න මේ විදිහට මෙන්න මේ remote control එක මෙන්න මේ joystick දෙක mount කරගන්න. දැන් ඔය බලමු මෙන්න මේ drone එක සහ remote එක connect කරගෙන මේ drone එක fly කරන්නේ කොහොමද
කියලා. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ කලින් විදියටම power button එකට press කරලා drone එක power on කරගන්න. ඊට පස්සේ ඔයාලට remote control එකේ මෙන්න මේ මැදින් තියෙන button එක දකුණු පැත්තට කරාම මෙන්න මේ විදිහේ මේ remote control එකත් on වෙනවා. ඉතින් on වෙච්ච ගමන්ම මෙන්න මේ විදිහට ඔටෝම අපේ drone එකත් එක්ක remote control එක connect වෙලා drone එකේ camera එකෙන් පෙනෙන preview එක අපිට මෙන්න මේ remote control එකේ display එකෙන් ලේසියෙන්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සරලම ඔන්න ඔය විදිහට තමයි මේ දෙක connect කරගන්නේ. ඉතින් මේ මම කලින් කිව්වා වගේ parts ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මේවා ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේ වගේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට drone එක take off කරන්න තියෙන්නේ මෙන්න මේ joystick දෙකම පල්ලයට කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මේ drone එක take off කරගන්න පුළුවන් වෙනවා. ඉතින් සරලම ඔන්න මේ විදිහට මේ drone එක connect කරගෙන මේක take off කරන්නේ. ඉතින් මෙන්න මේ GT50 කියන drone එකේ flying ගැන කතා කරොත් මේක සාමාන්‍යයෙන් අපිට යන්න පුළුවන් උපරිම උස විදියට මීටර් 100ක් විතර බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක යන්න පුළුවන් උපරිම distance එක විදියට අපිට මීටර් 500ක් විතර තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ drone එක අපිට GPS නම් බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේක අපිට brushless motors තියෙන ගොඩක් smoothly මේ drone එක fly කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මම කලින් කිව්ව විදිහට මේක ඔයාලට පැයකමාරක් වගේ charge කරලා විනාඩි 30කට ආසන්න කාලයක් fly කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තට මේක ගොඩක් හොඳ flying duration එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේකේ බැටරිය විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ watt 3.7ක milliampere 1800ක බැටරි එකක්. ඉතින් දැන් අපි මේකේ කැමරා quality එක ගැන කතා කරොත් ඔයාලට මේකේ කැමරා එක විදිහට dual HD adjustable cam එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ cam එක ඔයාලට remote control එක කරා adjust කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේක gimbal එකක් නැති හින්දා පොඩි shake එකක් බලා ගන්න පුළුවන්. නමුත් මේ price එක ගැන අනිත් drone වලට සාපේක්ෂව මේකේ ඒක එක නම් මට ගොඩක්ම අඩුයි කියලා කියන්න පුළුවන්. ඉතින් අනිත් drone වලට සාපේක්ෂව මේකේ හොඳ කැමරා quality එකකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සරලවම ඔන්න ඔය වගේ තමයි අපිට GT50 කියන මෙන්න මේ DJI ළගේ Mini 5 Pro drone එක clone කරලා දාපු drone එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න දැන් කියන්නේ මෙච්චර වෙලා ඔයාලා කොටත් දෙන්න බලන් හිටපු දේ. ඉතින් ඔන්න දැන් කියන්නේ මෙන්න මේ GT50 කියන drone එකේ price එක වගේම ඔයාට මේක මිලදී ගන්න පුළුවන් කොහෙන්ද කියන එක. ඉතින් මෙන්න මේ GT50 කියන drone එකේ price එක වෙන්නේ රුපියල් 25,500ක් විතරයි. ඉතින් මෙන්න මේ වගේ low budget price එක drone එකට අපිට superior features ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් remote එකේ display එකකුත් අපිට මෙන්න මේ වගේ low budget price එකකට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා budget price එක drone එකක් හොයපු කෙනෙක් නම් ඔයාට recommend කරන්න පුළුවන් හොඳම drone එක තමයි මෙන්න මේ GT50 කියන drone එක. ඉතින් මේ වෙද්දි මේ drone එක ඔයාට ලංකාවේ මිලදී ගන්න පුළුවන් එකම shop එකකින් විතරයි. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි Bivin Store LK කියන්නේ. ඉතින් ඔයා මගේ කලින් videos බලලා දිනනවා අනිවාර්යයෙන්ම දන්නවා Bivin Store LK කියන්නේ කවුද කියලා. එයාලා තමයි මේ වෙද්දි ලංකාවේ ගොඩක් දෙනෙක් drones බෙදා හරින්න මම දැකපු හොඳම drone shop එක. ඉතින් ඔයාලට මෙන්න මේ Bivin Store LK එක contact කරගන්න තියෙන්නේ. මෙන්න මේ WhatsApp number වලට message එකක් හරි call එකක් හරි දාලා ඔයාලා ලේසියෙන් මෙයාලව contact කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මම පල්ලෙහා description එකේ වගේම පළවෙනි pin comment එකේ දාලා තියෙන links හරහා ගිහිල්ලා මෙයාලගේ WhatsApp group වලට join වෙලා ඉන්න. එතකොට ඔයාලට මෙයාලගේ අලුත්ම drone stock ගැන දැනගන්න පුළුවන්. ඉතින් එයාලා ගාව මේ drone එක විතරක් නෙවෙයි තවන් drone ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ drones වලත් videos මම කලින් මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ drones බලන්න. ඉතින් ඔයාලට මේ drone විතරක් නෙවෙයි ගොඩක් අඩු price එකකින් ඉඳලා ගොඩක් ලොකු price වලට එනකම් super drones බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා drone mail දී ගන්න ආසාවෙන් හිටපු කෙනෙක් නම් ඔයාලට මම recommend කරන්න පුළුවන් හොඳම shop එක තමයි Bivin Store LK එක. ඉතින් ඔයාලට පුළුවන් මේ shop එක ලේසියෙන් contact කරගෙන ඔයා කැමති drone එකක් mail දී ගන්න. ඉතින් යාළුවනේ කොහොමද දෙනා video එක. ඉතින් ඔන්න ගොඩක් දවසකට පස්සේ තමයි අලුත් drone review video එකක් අරන් එන්න පුළුවන් වුණේ. ඉතින් මේ drone එක review කරේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් ඒක නිසා අමතක නොකරම ඔයාගේ like එකත් මේ video එකට දාන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඒ වගේම අපේ channel එක subscribe නොකරපු set එක අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ subscribers ලා 20k වලට යන් එතකම් මම හිතනවා ඔයාලා මට sub එක දෙයි කියලා. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න තියෙන දේවල් අනිවාර්යෙන් පහලින් comment එකක් විතර දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් ඉක්මනින්ම අපි තවත් මේ වගේ super video එකකින් set වෙමු. එතකම් හැමෝටම සුබම සුබ දවසක්.